ඉතින් හැමෝටම සුබ සන්ධ්‍යාවක් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද නම් මම ඔයාලට වෙනස්ම දෙයක් පෙන්වන්න යන්නේ. අපේ වාරි කර්මාන්තයට වෙලා තියෙන දේ. හරිද? ඉතින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් උඩවලවේ ඉඳන් ගත්තාම ඔය 90 ගණන් වල තමයි සංවර්ධනය වුණේ. 90 ගණන් වල 2000 ගණන් වල වගේ. එතකොට අපි පොඩි මං හිතන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරියගේ යටතේ තමයි මේවා සම්පූර්ණම සංවර්ධනය වුණේ. හරිද? ඉතින් මට ඉස්සර මතකයි චීන ඔය ජෝසර් JCB අනම්මන ජීවිතේට අපි පළවෙනි පාරට තමයි එහෙම යන්ත්‍ර සූත්‍ර දැක්කේ. ඒ කියන්නේ 90 ගණන් 2000 ගණන් මුල. හරිද? ඉතින් නැත්නම් ඊට කලින් අපිට නියඟේ සමහර ඔය කොළඹ අය දන්නවත් ඇති හම්බන්තොට දිස්ත්‍රික්කයට නියං ආධාර හිම අරන් එනවා. අපි ඉස්සර ඉස්කෝලේ ඇරලා ඉවරලා මේ ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා නියං ආධාර පස්සේ යන එක තමයි කරේ. ඇත්තම කතාව. ඉතින් මේ එහෙම දුවපු අපි අද වෙනස් ජීවිතයක් ගත කරනවා. ඒකට ප්‍රධාන හේතුව ඉතින් සංවර්ධනය. හරිද? හැබැයි ඔය සංවර්ධනය චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය කරා මම දන්නේ එයාගේ කොලටිය ඒව මේව මොනවත් මම දන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ ගොඩක් දුරට වතුර ආපු එකෙන් තමයි අපි හැමෝම ගොඩ ගියේ. නැත්නම් අදටත් අපි කාස්ට් එකේ වේලෙනවා. කාස්ට් එකේ ඉතින් හැමදාම තියෙනවා. හැබැයි වතුර තියෙනවා. හරිද? ඒ විදිහට තමයි හම්බන්තොටට වතුර ආවේ. ඊට පස්සේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ පළවෙනි දූර කාලේ මම හිතන්නේ ඒ කාලේ විතර මට මතක විදිහට ඒ කාලේ වෙන්න ඕන. ඉතින් ඔය දැනට ඔයාලා ඔය ගොඩක් දුරට දකිනවා සෝෂල් මීඩියා වල මේ වැවක් ඔයාලට පේන්නේ. හරිද? මම මේ වැව ගැන කියන්න කලින් තමයි පොඩි ස්ටෝරියක් කිව්වේ. මට යන්න විදියක් නැහැ වැවට. හරිද? මේ ඔය හම්බන්තොට සූර්ය පැනල් වලට වනය විනාශ කරනවා, කැලෑව විනාශ කරනවා, රක්ෂිත විනාශ කරනවා කියලා ගොඩක් වීඩියෝස් Facebook එකේ YouTube එකේ දානවා මම දැක්කා. ඉතින් ඕක ඇත්ත කතාව කියන්නේ ඔයයි රක්ෂිත නෑ. අලි වැටක් ගහලා වෙන් කරලා තිබුණාට ඇත්තටම කැලෑවක් නෑ. හරිද? ඒක ඔය කට්ටිය නිකන් බොරුවට කොළඹ ඉඳන් මාධ්‍යවේදියෝ අරහෙ මේ කිව්වට මේ හරියට ඇවිල්ලා මෙහි පොඩ්ඩක් සතියක් විතර ඉඳලා ඇවිදලා කරලා පොඩ්ඩක් යන්න පුළුවන් නම් ඇත්ත ස්වභාවය දැනගන්න පුළුවන්. ඕවා කැලෑ කියලා ඉතුරු කරා තමයි. ඒකෙන් ටිකක් චමල් රාජපක්ෂ මහත්තයලා නාමල්ලා අරේ මේ තමන්ගේ හිතවතුන්ට බෙදලා දුන්නා. හරිද? ඊට පස්සේ ඕකේ තිබිච්ච සේරම ගස් කොළන් ටික දේශපාලන හයියෙන් කැපුවා. ඊට පස්සේ තවත් දේශපාලන හෙන්චයියෝ ඒවා අක්කර 100 ගණන් තමන්ගේ ඒ කියන්නේ වගා බිම් විදියට යොදාගත්තා. මේ අලින්ට ඉතුරු කරපු රක්ෂිත. හරිද? සංවර්ධනේ. ඉතින් මේ ගොඩක් උණක තියෙනවානේ සමා වෙන්න හරියට හඬාවේ නැති වුණොත්. ඉතින් දැන් කොහොම හරි අලි වැටෙන් එහා පැත්තේ රක්ෂිතය කියලා කිව්වට ඇත්තටම රක්ෂිතයක් නෑ එතන. නිකන් බොරුවට වටෙන් පේනවා මැද මුකුත් නෑ. ගස් කොළන් ටික කපලා ඊට පස්සේ ඔය තක්කාලි වගාවල් වලට කෝටු අනම්මනම් කපලා. ඉතින් දැන් ඇත්තටම ඇති දෙයක් නැහැ. ඉතින් අලින්ට කියලා ඇත්තටම ඇති දෙයක් නෑ. අලි හැමදාම ගම් වදිනවා. ඔය එක අලි එක්කත් මෙහෙ ඉන්න එක අපේ වගා තියෙන්නේ ඔන්න උතරින් එහා පැත්තේ. ඉතින් මේ ඔක්කොම ඉඩම් ඇතෑරලා ගිහින් තියෙන්නේ අලි නිසා. ඔය උඩ පැල්ල අනම්මනම් තියෙන මේ තියෙන වගා භූමි තිබිච්ච ඔය නියරවල් දාලා අනම්මනම්. මෙතනින් එහා පැත්තේ කුඹුරු යාය පේනවනේ. අලි ඉන්නවා. අලි කටක මේ ඉන්නේ මං. ඉතින් මේ අර පේන්නේ හම්බන්තොට හොස්පිටල් එක. හොස්පිටල් එක පිටිපස්සේ තමයි මම මේ ඉන්නේ. ඔය කැලේට ගිහින් තියෙන රජයේ ගොඩනැගිලි මහින්දර කාලෙම යෝවා කැලේට ගියේ. ඉතින් මේ කොහොම හරි ඔතන රක්ෂිතයක් නැහැ. ලොකු සංවර්ධනයක් කරා. අලින්ට දිවිච්ච කැලෑ ටික කපලා මිනිස්සුන්ට බෙදලා දුන්නා. දේශපාලන වාසිතකා. ඊට පස්සේ මිනිස්සු ඒ ඉඩම් මදි වෙලා කැලෑ කැපුවා. දේශපාලඥයොත් කැලෑ කැපුවා. ඔන්න ඔය විදිහට තමයි මේ සූර සංවර්ධන උනේ. මේ ඉඩම් අපිට ලැබුණේ. අපිටම බතු අරන් තියෙන්නේ. ඉතින් ඇත්තටම ආණ්ඩුවට ඒ කියන්නේ රාජපක්ෂලාට වැඩ කරපු කට්ටියන්ට තමයි ගොඩක් දුරට ඉඩම් හම්බුනේ. ගොවි සමිතිය තියෙනවා මාසෙකට සැරයක්. එතකොට ගොවි සමිතියට ඉඩම් වල අයිතිකාරයෝ වෙන්න ඕන. බදුකාරයෝ නෙවෙයි. ඔය කවුරුවත් අයිතිකාරයෝ මේවා වගා කරන්නේ නැහැ. බදු අපිත් අක්කර 9ක් කරනවා. ඉතින් බදු තමයි කරන්නේ. ඔය
ගොවි සමිතියට සාමාන්‍යයෙන් පළවෙනි සතියේ තියෙනවා හැම මාසෙම පළවෙනි සතියේ. ඒකට එන්නේ කොහෙන්ද දන්නවද? මාතර, ගාල්ල, තංගල්ල වහින්නේ සුපිරි වණ්ඩි වලින්. හරිද? ඉතින් ඒ කට්ටියට ඉඩම් දීලා තියෙනවා. ඒ කට්ටිය මේවා අපිට බදු දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙහි මේ සංවර්ධනය වුනේ. හරිද? ඉඩම් ලැබිය යුත්තන්ට ලැබුණ නැහැ. 90%ක් පිටට ගිහිල්ලා ඉතුරු 10% තමයි මිනිස්සුන්ට හම්බුනේ. ඉතින් මේ ඒ සංවර්ධනයේදී හදපු වැව් තමයි ඔයාලා මේ දකින්නේ. හරිද? පේනවද? සම්පූර්ණම ගොඩ වෙලා තියෙන්නේ. මේකේ ඇවිදයි යන්න පුළුවන්. අලි සාමාන්‍යයෙන් අන්නර ටිකෙන් එන්නේ. ඔන්න ඔය ගස් දෙක අතරින් එහා පැත්තේ ඉඳන් ඔන්න ඔහම ඔය ගස් මේ තියෙන මැරිච්ච ගස් එකක් ඔන්න ඔතනින් තමයි ඇවිල්ලා මෙහෙම මෙතනින් ඒ ගොඩ වෙලා මම මේ ඉන්නේ අලි යන පාරේ. මෙතනින් තමයි යන්නේ. ඔය ගස් පෙරලා දාලා රහි මේ ගස් කඩලා දාලා තියෙන ඔන්න ඔය ටිකෙන් තමයි අලි ගම් අදින්නේ. හරිද? මේ වැවේ කොච්චර වතුර පිරුණත් මේක දිගේ ඇවිදන් එන්න පුළුවන්. හරිද? කිසි ප්‍රශ්නයක් නැතුව. මේ තියෙන්නේ දැනට අවුරුදු 20ක් විතර වෙන වැවක්. කවදාවත් මේක සුද්ධ කරලා නැහැ. ඒ කියන්නේ කවදාවත් මේ වැව කිසිම නඩත්තුවක් කරලා නැහැ. මේ වැව හිතා ගන්න බැරි තරම් ලොකුයි. මෙහෙන් ගිහිල්ලා අර මම මුලින් පෙන්නපු කෙලවරට යනකම් යනවා. මෙතන ඉඳන් පේන්නේ නැහැ මෙන්න මේ ගස් නිසා. හරිද? මෙන්න මේ විදිහයි සම්පූර්ණම ඔන්න ඔය විදිහයි. මේකේ වතුර චුට්ටක් ඉතුරු වෙලා තින්නේ අන්න අර කෙලවරේ ඉන්න zoom කරන්න පැහැදිලි නැති වෙයි පොඩ්ඩක්. ඔන්න ඔය කෙලවරේ ඔන්න ඔය චුට්ට විතරයි ගොඩ වෙලා නැත්තේ. හරි චුට්ටයි ඔය ඉතුරු වෙලා තියෙන්නේ. හරිද? හරිම පොඩ්ඩයි. අනිත් සේරම මෙන්න මේ වගේ තමයි. හරි. ඔයාලා දන්නවා දැනට මාස දෙකකට විතර කලින් තද පෑවුමක් ගියා හම්බන්තොටට. අපි මෙහෙට ඇවිල්ලා අවුරුදු 1මාරක් වගේ වෙනවා. මම දැකලා තිබුණේ මේ වැව කවදාවත් හිඳිලා තියෙනවා. හරිද? හැමදාම මෙන්න මේ වගේ පාසි වලින් යට වතුර පිරීලා මෙන්න මෙහෙම තිබුණා. ඉතින් මෙතෙන්ට හවසට එනවා මම මාර නිදහස් හරි ලස්සනයි සත්තු වර මේ බලාගෙන ඉන්නවා. අලි අර පැත්තෙන් එනකොට මම ෂේප් එකේ මාරු වෙලා යනවා යන්න. ඉතින් මේ කොමාරි මේ පාර හිඳුණා. හිඳුණාට පස්සේ තමයි දන්නේ මම වැවේ තත්ත්වය මොකද්ද කියලා. හරිද? මේකේ අඩි දෙකකටවත් වතුර මට්ටමක් නැහැ. හරිද? අඩි අර හරියෙම ඔය වැවේ මැද හරියනේ. ඔය හරිය අඩි දෙකක්වත් ගැඹුරු නෑ. චූටි වතුර තලාවක් තියෙන්නේ. මේ වැව සම්පූර්ණම හිඳුණා. ඉතින් හිතලා බලන්න අවුරුදු 20ක් විතර යනකම් මේ වැවක් මේ විදියට මේ වැව් ඔක්කොම එහෙමයි. එක වැවක් නෑර සියලුම වැව් එහෙමයි. හරිද? සියලුම වැව් ගොඩ වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි අපේ වාරි කර්මාන්තයට වෙලා තියෙන්නේ මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ. ඒ කියන්නේ මිනිස්සුන්ට අවශ්‍යතාවයකුත් නැහැ. Taman රැකෙන, Taman හම්බ කරන් කන ගොවිතැන දිගට කරගෙන යන්න මේ වැව් සංරක්ෂණය කරන්න ඕන, නඩත්තු කරන්න ඕන කියන එක බලධාරීන් ලවා කරගන්න ඕන කියන එක මිනිස්සුන්ට ගානකුත් නැහැ. මිනිස්සු හරි කැමති සහන ආධාරවලට. හරිද? කවදාවත් මේ වගේ දෙයක් කවුරුවක් කරගෙන නැහැ. වැව් 20 ගාණක් තියෙනවා. ඒ 20 ගාණම මෙන්න මේ විදියට ගොඩ වෙලා තියෙන්නේ. ඉතින් මාස දෙකක් පායනකොට තනිකරම මෙහි වතුර අර්බුද වගා කරන්න බෑ. ඉතින් මේ පාරත් අපිට කුඹුරු කරන්න එපා කියලා තියෙන්නේ. ඉතින් සෑහෙන අඩුයි කුඹුරු කරන අක්කර දෙක කරන එක. අක්කර භාගයට හරි නිකම් ගෙදර කෑමට විතරක් මිනිස්සු කුඹුරු කරගෙන යනවා. ඉතින් වතුර දෙන්නේ නැති නිසා වතුර දෙන්නේ අතර අපේ වගා වුණත් නන්නත්තර වෙලා තියෙන්නේ. ඉතින් මේක මේ වැවෙන් අපි ප්‍රයෝජනයක් ගන්න නැහැ. මේක මෙන්න මේ පල්ලෙහා පැත්තේ තියෙන කුඹුරු ටිකට විතරයි යන්නේ. ඔන්න ඔය කෙළවරේ තියෙන කුඹුරු ටිකට විතරයි යන්නේ. ඉතින් මෙන්න මේ தත්ත්වය තමයි අපේ වාරි කර්මාන්තය මෙහෙ තියෙන්නේ. ඉතින් මිනිස්සුන්ට කවදාවත් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මේ දේවල් තමයි අපි බලධාරීන් ලවා කරගන්න ඕනේ කියලා. ඉතින් මිනිස්සු හැමදාම සහන ආධාරවලට, টয়ලට් පෝච්චියට, ටකරමට, ගේට්, සිමෙන්ති ටිකට යට වෙවි ඉන්නවා. අදටත් මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඒ දේ. ඉතින් මම හිතන්නේ මේ රජයටත් මේවා ලේසියෙන් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද අපේ රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක මේවා එක වැවක් කාරනකොට මං හිතන්නේ බර ගාණක් යාවිදි කෝටිය රුපියල් වලින් ගත්තු කෝටියකින්වත් බැරි වෙයි මේවා නැවත ගොඩ දාන්න ඉතින්. ඒ කියන්නේ මේ මුළු වැවක්ම සම්පූර්ණම ආපහු හාරන්න වෙලා තියෙන්නේ. මේ වැව විතරක් නෙමෙයි සම්පූර්ණම වැව් පද්ධතියම මෙන්න මෙහෙම තමයි ඉතින් රොම් මඩ වලින් ගොඩ වෙලා ඊට පස්සේ ජලද ශාක හැදිලා ඉතින් මෙන්න මේ තත්ත්වයටපත් වෙලා තියෙනවා. මොකද්ද කරන්නේ ඉතින් රටේ අවාසනාව. මොකද වාසනාවන්ත මිනිස්සු නැතිකම. සේරම ආසයි සහන ආධාරවලට කාටවත් අවශ්‍ය නැහැ. බලධාරීන් ලවා මේ වගේ වැදගත් දෙයක් කරගන්න. මොකද්ද කරන්නේ ඉතින්? හැමෝටම ජය වේවා.